ඉතින් නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා බෝ අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ තැන්නක් අපගේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේට අපගේ ප්‍රණාමය පුද කරන්නටයි මේ සූදානම්. ඒ සඳහා ධර්මාචාර්ය හෂාන් ගමගේ ගුරු පියාණන්ට ආරාධනා කරමි. පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට නිලවග බුදු සමිරේ නිලවග බුදු සමිරේ නිලම් ඔබේ ගුණනු මෙතන දහම් පාසලක් අහසිවුරේ ඇසුර ලබන නවතෝ තැන්නක් බූපතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා බෝ අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ තැන්නක් රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ අපේ ආදරණීය දූ දරුවන්ගෙන් අවසරයි. ඉතින් ඇත්තටම මම අද නියෝජනය කරන්නේ අපේ ආදිශිෂ්‍ය සංගමයේ ඉඳ ඇතරම මීට අවුරුදු දෙකකට දෙකමාරකට පෙර
අපිට පුළුවන් වුණා පොඩි WhatsApp group එකක් හදාගන්න. ඒකට මුල් වුණා ඔයගොල්ලන්ට උගන්වන හෂාන් සර්. ඉතින් ඒක තුල අපි අර පරණ සබඳතා ටික පොඩ්ඩක් ගොඩනගා ගත්තා අපි. විශේෂයෙන්ම දහම් පාසල ආරම්භයේ සිටම ඉන්න පිරිසක් වශයෙන් ගත්තොත් ඒ ගොඩක් අය අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. රටක් නැති බණ කියන්න නුවණ ලැබෙනවා. පළක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා. මෙතන දහම් පාසලක් හෙළ සිරිතට මුල් තැන දෙන නවතෝතන්න. බෝපතු පිටි නැමි නැමි සාදු කියනවා. දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා. අතු ඉති නැමි නැමි සාදු කියනවා. දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා.